හයි යාළුවනේ කොහොමද ඔයාලට අද මං ඔයාලට ගෙන ආවේ ගොඩක් වැදගත් වෙන විසිතර ටිකක්. එහෙනම් අපි යමුද වීඩියෝ එකට. හලෝ. ඉතින් අද හෝම් හැක්ස් තුලින් මම ඔයාලට කියලා දෙනවා මේ අවුරුද්දේ වැඩ කටයුතු ලේසි කරගන්න, නිවස පිළිවෙලක් කරගන්න සහ රසට අවුරුදු කෑම හදන රහස් ටිකක්. අපි බලමු කොහොමද හරියටම අවුරුද්දට සූදානම් වෙන්නේ කියලා. ලිප අලුතින් මැටි ගෑම හෝ පිරිසිදු කිරීමේදී මැටි වලට ලුණු ස්වල්පයක් එකතු කරන්න. එවිට රස්නයට මැටි පිපිරී යෑම පාලනය වේ. අවුරුදු බඩු ගැනීමට පෙර ලැයිස්තුවක් සාදන්න. උත්සව සමයේ මිල අධික වන ද්‍රව්‍ය මාසයකට පෙර සිටම ටික ටික මිලදීගෙන තබන්න. මතක තියාගන්න. අවුරුද්ද කියන්නේ සතුටු වෙන එක මිසක් ණය වෙන එක නෙවෙයි. අනවශ්‍ය බඩු ඉවත් කරලා නිවසට අලුත් පෙනුමක් ලබා දෙන්න. තීන්ත ගාන්න කලින් බිත්තිවල තියෙන තෙල් පැල්ලම් විනාකිරි මිශ්‍ර වතුරෙන් පිස දමන්න. අවුරුදු කෑම මේසේ රජා තමයි කිරිබත. බත් ඇටය හොඳින් තැම්බී පදමට ආපසු පොල් කිරි දැමීමට පෙර ලුණු මිශ්‍ර කිරිවලට එන සාල්ලට දෙකක් කුඩු කර දමන්න. එයින් කිරිබතට මනරම් සුවඳක් වගේම ලස්සන සුදු පැහැයක් ලැබෙනවා. කොකිස් අච්චුවේ ඇලෙන්නේ නැතුව ගන්න නම් පාවිච්චියට පෙර දින කීපයක් අච්චුව තෙල් තාච්චියක ගිල්වා තබන්න. ඒ වගේම කැවුමේ කොණ්ඩේ ලස්සනට එන්න නම් තාච්චියේ මැදට පිටි වත් කරන විට ඉතා සිහින් ධාරාවකින් වත් කරලා ඉරටුවකින් රවුමට කරකවන්න. අලුත් අවුරුද්දට සතුටු වෙනවා වගේම අපේ අතේ තියෙන මුදල් ටිකත් බුද්ධිමත්ව පාවිච්චි කරන්න ඕනේ. මෙන්න මම අවුරුදු කාලේ වැදගත් වෙන තවත් ටිප්ස් ටිකක් කියන්නම්. රෙදිපිලි සහ තෑගි භෝග ගන්නකොට පවතින ඕෆර්ස් සහ ඩිස්කවුන්ට්ස් ගැන අවධානයෙන් ඉන්න. හැබැයි ඩිස්කවුන්ට් තිබුණු පළියටම අනවශ්‍ය දේවල් ගන්න එපා. අලුත් අවුරුද්දට නිවස අලුත් කරද්දී තීන්ත ගානවා වගේම වැදගත් දෙයක් තමයි අනවශ්‍ය බඩු ඉවත් කරලා නිවස පිළිවෙලක් කරගන්න එක. මාස 7කින් විතර පාවිච්චි නොකරපු කුස්සියේ හෝ සාලේ අහුමුළු වල තියෙන අනවශ්‍ය ප්ලාස්ටික් බෝතල්, කැඩුණු බඩු අයින් කරන්න. අල්මාරියේ තියෙන පාවිච්චි කරන්නේ නැති ඇඳුම් වෙන් කරලා අවශ්‍ය කෙනෙකුට දෙන්න. එතකොට අල්මාරියේ ඉඩ ඉතිරි වෙනවා. ඇඳුම් පිළිවෙලකට වෙන් වශයෙන් අසුරන්න. ගෘහ භාණ්ඩවල පිහිටීම පොඩ්ඩක් වෙනස් කරන්න. සෝෆා එක තිබුණු තැන වෙනස් කළාම මුළු සාලයටම අලුත් පෙනුමක් ලැබෙනවා. ගෙදර තියෙන හැම බඩුවකටම නිශ්චිත ස්ථානයක් හදන්න. වැඩ අවසන් වූ පසු ඒ බඩුව තිබුණු තැනින්ම තැබීමේ පුරුද්ද ඇති කරගන්න. මෙහෙම කළාම අවුරුදු දවසේ ඔබේ නිවස ඇතුළත ගොඩක් ඉඩකඩ තියෙන නිදහස් පෙනුමක් ලැබේවි. කාලයක් පාවිච්චි නොකර අල්මාරියේ තිබුණු වීදුරු බඩු සහ පීරිසිවල තියෙන අඳුරු ගතිය යවන්න ලුණු සහ විනාකිරි මිශ්‍ර වතුරෙන් සෝදන්න. වතුර භාජනයකට කුරුඳු පොතු කැබැල්ලක්, කරාබු නැටි කිහිපයක් සහ දෙහි ලෙලි දමා ලිපේ තබා රත් කරන්න. එයින් එන සුවඳ මුළු නිවස පුරාම පැතිරී ස්වභාවික නැවුම් බවක් ලබා දෙනවා. අවුරුදු කෑම හදද්දී පිහි මුවහත් නැති වුණොත් ගොඩාක් වෙලාව නාස්ති වෙනවා. ඒකට කලින්ම සූදානම් වෙන්න. අවුරුදු සඳහා අවශ්‍ය කරන ඇඳුම් කල්තියා සූදානම් කරගන්න. ඒ විට අවුරුදු දවසේ කලබලයකින් තොරව සූදානම් වෙන්න පුළුවන්. මිදුලේ මල් පෝච්චි පිළිවෙලකට තැබීම සහ තනකොළ කැපීම අවුරුද්දට පෙරම නිම කරන්න. ඒ විට මුළු වත්තම ලස්සනට පෙනෙනවා. අවුරුද්දට සති දෙකකට පෙර බැදපු 3-5 මිරිස් කුඩු සහ ලුණු දෙහි වැනි දේවල් සාදා වියලි වීදුරු බෝතල් වල අසුරා තබන්න. මේ අවුරුදු සතියේ ඔබේ කුස්සියේ වැඩ 150කින් අඩු කරයි. ඒ වගේම ඔබේ කාලයත් ඉතුරුයි. අවුරුද්දට සතියකට පෙර ශීතකරණයේ ඇති පරණ වූ හෝ අනවශ්‍ය දේවල් ඉවත් කර පිරිසිදු කරන්න. ශීතකරණයේ එන අමිහිරි ගඳ ඉවත් කිරීමට බේකින් සෝඩා ස්වල්පයක් හෝ අඟුරු කැබැලියක් කුඩා බඳුනක දමා ඇතුළතින් තබන්න. අවුරුදු කාලයට කෑම බදින විට ගොඩක් ආරක්ෂ වෙන්න ඕනි. තෙල් බිඳු ඇඟට විසිවීම සහ කුස්සිය පුරා තෙල් තැවරීම ලොකු ගැටලුවක් නේද? තෙල් රත් වීමට පෙර තාච්චියට ලුණු ස්වල්පයක් කිසින්න. එවිට තෙල් විසිවීම ගොඩාක් දුරට පාලනය වෙනවා. ඒ වගේම බැදලා ඉවර වුණාම ලිප අවට තෙල් පැල්ලම් මකන්න සූදුරු හෝ පිටි ස්වල්පයක් ඉසපිස දාන්න. හඳුන් කූරු පත්තු කිරීමට පෙර ඒවා මත පර්ෆියුම් ස්වල්පයක් ඉසින්න. එවිට එයින් එන සුවඳ මුළු දවස පුරාම නිවස තුල රැඳී පවතිනවා. කෑම මේසේ මැදට පුවක් මල් ඉත්තක්, බුලත් අතක් සහ කෙසෙල් කොලයක්
නිර්මාණාත්මකව පාවිච්චි කරන්න. කෙසෙල් කොලේ මැද නාරටිය ඉවත් කර පිඟන් යටින් තැබීමෙන් මේසයට ඊටාම දේශීය සහ පිරිසිදු පෙනුමක් ලැබෙනවා. ප්ලාස්ටික් බෑග් වෙනුවට වීදුරු බෝතල් පිරිසිදු කර ලස්සනට සරසා අච්චාරු හෝ රස කැවිලි අසුරන්න. බෝතලේ මූඩිය මත රෙදි කැබැල්ලක් තබා නූලකින් ගැට ගැසීමෙන් එය ඊටා වටිනා තෑග්ගක් ලෙස පෙනෙනවා. සියලුම නැකත් වෙලාවන් සහ කළ යුතු වැඩ ලස්සන ලොකු කොලයක ලියා කුස්සියේ බිත්තියේ හෝ ශීතකරණයේ අලවා තබන්න. එවිට මුළු පවුලම එකම වෙලාවකට වැඩ කිරීමට සූදානම් විය හැකියි. යාළුවනේ, අවුරුදු දවසේ කලබල නොවී සතුටින් ඉන්න නම් මේ පුංචි දේවල් ටික සතියකට විතර කලින් ඉවර කරගන්න. එතකොට අපිට පුළුවන් નિયમિત නැකත් වෙලාවට වැඩ කරලා පවුලේ අය එක්ක නිදහසේ අවුරුදු සමරන්න. ඉතින් මේ ටිප්ස් පාවිච්චි කරලා ඔයාලත් මේ සැරේ අවුරුද්ද ලස්සනට සරලව සමරන්න. ඔයාලා හැමෝටම සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න The Home Hack subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු.